අපගේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන සමයක කටෝර වචන කතා කරන භික්ෂුවක් අරබයා මේ ජාතක කතාව වදාලා. අතීතයේ ගන්ධාර දේශයේ තක්ෂිලා නුවර අපමහා බෝසතාණන් වහන්සේ ශක්තිමත් ගවකුලයක උපත ලැබුවා. උන් වහන්සේගේ නම උනේ නන්දිවිසාල. නන්දිවිසාලව කුඩා කල සිටම හදා වඩාගත්තේ එක් දිලිඳු බ්‍රාහ්මණයෙකි. නන්දිවිසාල තම ස්වාමියාට පුතෙකුමෙන් ආදරයෙන් හා ගෞරවයෙන් සැලකුවේය. බ්‍රාහ්මණයාද නන්දිවිසාලව තම දරුවෙකුසේ සලකා ඊතා හොඳින් රැක බලාගත්තේය. ඔවුන් දෙදෙනා ගමන් බිමන් යන්නෙත් එකටමයි. නන්දිවිසාලත් බමුණාට බොහෝ උපකාර කළා. නන්දිවිසාල බඩු පුරවපු ගැල් ඇදගෙන යන්නත් හරි මහපනෙක්. ඒ වගේම බමුණාඩේ වගා වැඩවලද බොහෝ උපකාර කළා. ඔවුන් දෙදෙනා ඊටමත් සමගියෙන් වාසය කළා. ඉතින් එක් දිනකදී බ්‍රාහ්මණයාට මෙහෙම හිතුණා. මේ දිලිඳුකම නම් නිමක් නැහැ. දරුවෙක් වගේ හදන මේ නන්දිවිසාලටවත් හොඳට කන්න දෙන්න විදිහක් නැහැනේ. ඒ ඇසු නන්දිවිසාල බ්‍රාහ්මණයා දෙස බලා මෙසේ සිතුවේය. මාගේ ස්වාමියා මා නිසා දුක් විඳිනවා. මාගේ ශක්තියෙන් ඔහුට යහපතක් කළ යුතුයි. නන්දිවිසාල බ්‍රාහ්මණයා අසලට පැමිණ ඔහුගේ ඇඟේ දැවටි මෙසේ පැවසුවේය. ස්වාමීනි, දුක් නොවන්න. මාගේ ශක්තිය ගැන ඔබට විශ්වාසද? ඔව් පුතේ. ඔබ තරම් ශක්තිමත් ගවයෙක් මේ තක්ෂිලා නුවරම නැති බව මම දන්නවා. එසේනම් තක්ෂිලා නුවරේ සිටින ගොවස්සක සිටුවරයා වෙත යන්න. ගවයාට වැලි පිරවුණු ගැල්සියක් එකවර ඇදිය හැකියා කියා කහවණු 10කට ඔට්ටුවක් තබන්න. එය මා ජයගත් විට ඔබට ධනය ලැබෙනු ඇත්. ඔබට විශ්වාසයද පුතේ? හොඳයි. මං ඔබව විශ්වාස කරනවා. මං දැම්ම සිටුවරයා හමුවීමට යනවා. ඉතින් මේ බ්‍රාහ්මණයාද නන්දිවිසාලගේ බල පරාක්‍රමය පිළිබඳව විශ්වාසය තබා සිටුවරයා වෙත ගොස් කහවණු 10කට ඔට්ටුවක් තැබුවේය. ඔන්න ඉතින් નિયમિત දිනේදී වැලි සහ ගල් පුරවන ලද ගැල් 100ක් එක පෙළට තබා ඒවා එකට සම්බන්ධ කරන ලදී. නන්දිවිසාලව පළමු ගැලෙහි බැඳි බ්‍රාහ්මණයා ඔහුව මෙහෙයවන්නට පටන් ගත්තා. අදින්න! අදින්න! කම්මැලි ගවයා! දුෂ්ට ගවයා! අදින්න! යනුවෙන් කෑගසන්නට පටන් ගත්තේය. බ්‍රාහ්මණයාගේ පරුෂ වචන වලින් සිත්තවලටපත් නන්දිවිසාල අඩියක්වත් ඉදිරියට නොතබා නිසලව සිටියේය. මෙයින් ඔට්ටුවෙන් පෙරදුණු බ්‍රාහ්මණයා කහවණු 10ක් සිටුවරයාට ගෙවා ශෝකයෙන් යුතුව නිවසට පැමිණියේය. තම ස්වාමියාගේ දුක දුටු නන්දිවිසාල මෙසේ පැවසුවේය. ස්වාමීනි, මා ඔබගේ නිවසේ සිටි කාලය තුල කිසිදු වරදක් කර තිබේද? කිසිවක් විනාශ කර තිබේද? නැත පුතණුවෙනි. ඔබෙන් මට කවදාවත් වරදක් වෙලා නැහැ. එසේනම් ඔබ මට තිරිසනා, පාහර ගවයා, දුෂ්ටයා කියා පරුෂ වචනෙන් නෙමතුවේ. ඇයි ඔබගේ වචන වලින් මගේ සිතට වේදනා ඇති වුණා? ඒ නිසයි මම නොසෙල්වී සිටියේ. වරද මගේ නොව ඔබගේයි. දැන්වත් දුක් නොවි නැවත සිටුවරයා වෙත යන්න. මෙවර කහවණු 2000කට ඔක්කුවක් තබන්න. නමුත් එකම දෙයයි. මට ප්‍රිය වචනයෙන් පමණක් කතා කරන්න. මට සමා වෙන්න මගේ පුතේ. මට සමා වෙන්න. මම මහා වරදක් කළේ. මම ඔබ කියන ලසම කරන්න ගම්. බ්‍රාහ්මණයා නැවතක් සිටුවරයා වෙත ගොස් කහවණු 2000කට ඔට්ටුවක් තැබියා. මෙවර ගැල්සියේ සූදානම් කළ පසු බ්‍රාහ්මණයා නන්දිවිසාලගේ හිස අතගා ඊතා ප්‍රිය වචනෙන් මෙසේ පැවසියා. මාගේ පුතාණුවනි, මාගේ දයාබර පුතාණුවනි, මේ ගැල් ටික ඇදින්න. ප්‍රිය වචනෙන් දිරිමත් වූ නන්දිවිසාල එක හුස්මට ගැල් 100ම ඇදගෙන ගොස් ඔට්ටුව ජයග්‍රහණය කළේය. සිටුවරයාගෙන් කහවණු 2000ක් දිනාගත් බ්‍රාහ්මණයා මහත්සේ සතුටට පත්විය. මෙම ජාතක කතාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පරුෂ වචනය වෙනුවට ප්‍රිය වචනය භාවිතා කිරීමේ වැදගත්කමයි. තිරිසන් සතෙකුට වුවද පරුෂ වචනයෙන් නොව මෛත්‍රී සහගත ප්‍රිය වචනයෙන් ඕනෑම දෙයක් ඉටු කරගත හැකි බවයි. මේ වගේ හරවත් කතාපුවත් තවත් නැරඹීමට අපගේ channel එක subscribe කරන්න.
ලයික් කරලා ෂෙයා කරලා අපිව තවත් දිරිමත් කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි.